ඔව් අනිවාර්යෙන්ම ශ්‍රී පුෂ්පේශ්වර ධරණි ගණපති කෝවිල හරහා නිරන්තරයෙන්ම ඉන්දියාවේ වන්දනාමාන කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒකේ විශේෂාංගයක් තමයි තිරුපති වන්දනාව. ඉතින් ඔබතුමා අහනවා ලංකාවේ මේ තරම් කෝවිල් බොහොමයක් තියාගෙන ඇයි ඉන්දියාව හොයාගෙන යන්නේ කියලා. අපේ ලංකාව කියලා ගත්තොත් එහෙම මේක ලංකාව තුළ තියෙන කෝවිල් ඔක්කොම බ්‍රාන්ච් කිව්වොත් නිවැරදි. ශාඛාවන් කිව්වොත් නිවැරදි. ඒතකොට හෙඩ් ඔෆිස් එක තියෙන ඉන්දියාවේ. ඒකට අපි සරලව ගත්තොත් එහෙම අපේ දඹදිව වඳින්න යන්නේ බුදුරජාණන් වහන්සේගේ අදාළ කයන්නා වූ සියලුම කතා පුවත් සිද්ධ වුණා වූ ස්ථානය කියන කාරණාව සිහිපත් කරගෙන. හැබැයි උන්වහන්සේගේම අවශ්‍ය කරන්නා වූ මාතෘකාවන් නැත්නම් උන්වහන්සේගේ ගෞරවය උන්වහන්සේගේ මහා ශක්තිය විහිදෙන වූ රුවන්වැලි සෑය, ඒ වගේම ජයශ්‍රී මහ බෝධි, ඒ වගේ මටමස්ථාන වගේ මේ වගේ විශේෂ තැන් ලංකාවේ තියාගෙන තවත් බොහොමයක් භක්තිකයන් දඹදිව වදින්න යනවා. ඒකට හේතුව මෙහි තිබුණට ඒ වගේ මුල් පුරක තියෙන්නේ ඉන්දියාවේ. ඉතින් අන්න ඒක නිසා තමයි. ඒතකොට බ්‍රාන්ච් මෙච්චර බලවත් නම්, ඒ කියන්නේ ශාඛාවන් මෙච්චර බලවත් නම් හෙඩ් ඔෆිස් එක කොච්චර බලවත් නැද්ද? ඉතින් ඒක නිසා බොහොමයක් භක්තිකයන් අපි තිරුපති වඳින්නේ, ඒ වගේම ඉන්දියාවේ තියෙන විශේෂ කෝවිල් බොහොමයක් වන්දනාමාන කරන්න අපි එක්කගෙන යන්න හේතුව යම් කිසි කර්මයක් හේතු කරගෙන භක්තිකයෙකුගේ ප්‍රාර්ථනාවක් එහෙම නැතිනම් ඉල්ලීමකට ආශිර්වාදය ලැබෙනවා කියන මාතෘකාව හරියනයි නම් ඔවුන් ඒ හෙඩ් ඔෆිස් එකට එහෙම නැත්නම් ඒ ප්‍රධාන කෝවිලට ගිහිල්ලා යම් කිසි ඉල්ලීමක් ප්‍රාර්ථනාවක් කරන්නේ නම් ඔවුන්ගේ සියලුම ප්‍රාර්ථනාවන් වලට ක්ෂණයෙන් දෙවියන්ගේ පිහිට ලැබෙනවා කිව්වොත් නිවැරදි. මොකද මේ වෙනකොට මම හිතන්නේ 100කට 200කට හා පිරිසක් මාත් එක්ක ඉන්දියාවේ වන්දනාමාන වලට එකතු වෙලා ඉන්නවා. ඒ ගියේ හැම දිනාගේම ජීවිත යන්න කලින් තිබුණ ජීවිතයට වලට වැඩිය දැන් සාර්ථකත්වයකට ගිහින් තියෙනවා. ඒකට හේතුව මම හිතන්නේ ඒ ප්‍රධාන ශාඛාව